ඔයාලා අහලා තියෙනවද උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන වාක්‍යය? හොඳයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඒ වාක්‍යයට අදාළ වෙන කැලණි විහාරයට. එහෙනම් අපි දෙන්නත් එක්ක ඔයගොල්ලොත් එකතු වෙන්න කැලණි විහාරය වන්දනා කරන්න. ඔන්න එහෙනම් අපි කැලණි විහාරයේ පඩිපෙළ නැගගෙන කැලණි විහාරයට පිවිසෙන්න තමයි මේ හදන්නේ. අද අපි එනකොට හරියටම වෙලාව 2යි කාලයි. මේ වෙලාවට කැලණියේ මිනිස්සු ගොඩක් අඩුයි. ඕගොල්ලෝ හවස එහෙම කැලණිට ආවොත් කැලණි භූමියේ මිනිසුන්ගෙන් පිරීලා ඉතිරිලා පිටාර ගල්ලා තිබ්බත් මේ වෙලාවට ආවොත් ඔයාලට නිදහසේ කැලණිය හිතේ හැටියට වන්දනා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් අද අපි දෙන්නත් එක්ක හිතේ හැටියට කැලණි විහාරය වන්දනා කරන්න. එහෙනම් අපි මුලින්ම චෛත්‍ය වහන්සේ වන්දනා කරලා බෝධීන් වහන්සේත් වන්දනා කරලා එඩික් කරයියන්. තොර මේ වලට පේන්නේ ඔයාලා දන්නා මොකද්ද කියලා? කැලණියේ චෛත්‍ය වහන්සේ මේ සුදුවට මේ ලස්සනට වැඩ ඉන්නේ කැලණියේ මහා චෛත්‍ය වහන්සේ. ඔයාලා දන්නවද මේකේ හැඩය මොකද්ද කියලා? මේකේ හැඩය ධාන්‍යාකාර. ඒ කියන්නේ ඔයාලට මේ පේනවද? මේ ධාන්‍ය ගොඩක තියෙන හැඩය තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මේකෙන් මම මාස්ටර් එක කරන කාලේ කරා ස්ට්‍රක්චරල් ඇනලිසිස් එකක් SAP 2000 කියන software එක use කරලා. එතකොට අපි හොයාගත්තා අපේ ඇනලිසිස් එකේ රිසල්ට් එක තමයි ධාන්‍යාකාර චෛත්‍යයක තමයි ස්ටැබිලිටි එක වැඩිම කියන එක. එතකොට මේ පේන කැලණි විහාරයේ හැඩය මේ ධාන්‍යාකාර හැඩය තමයි ස්ට්‍රක්චරලි ස්ටැබිලිටි එකේ වැඩිම හැඩය. ඔකත් මතක තියාගෙන අපි යමු චෛත්‍ය වහන්සේ වන්දනා කරන්න. දැන් එහෙනම් අපි චෛත්‍ය වහන්සේට මල් පූජා කරලා වන්දනා කරා. යමුද අපිත් එක්ක චෛත්‍ය වහන්සේ වටේ ගිහිල්ලා වන්දනා කරන්න. දැන් මේකෙත් ඔයාලට මතක ඇතිව රොන්ලෙසයත් වටේ ගිහිල්ලා වන්දනා කරා. එතකොට මම කරේ කාටර කෙනෙක් රොන්ලෙසහයට එන්න බැරි නම් එයාටත් පේන්න රොන්ලෙසය වටේ ගිහිල්ලා වන්දනා කරපු එක. දැන් එහෙනම් මම කැලණියේ විහාරේ ඒ වගේම එකක් කරනවා. කාටර කෙනෙක්ට කැලණි විහාරයට එන්න බැරි නම් එන්න අපහසුතාවයක් තියෙනවා නම් මේක බලලා ඔයාලට පුළුවන් කැලණි විහාරේ අස්සන්ට පින් රැස් කරගන්න පුළුවන් වෙන විදියට වන්දනා කරන්න. මේ ඔයාලට පේන්නේ කැලණි විහාරයේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ තමයි. ඔයාලා රැට කැලණි ආවොත් විදුලි ආලෝකයෙන් අණුවුන චෛත්‍යයක් දැක ගන්නත් පුළුවන්. ඔයාලා දන්නවද ඇයි මේ කැලණි විහාරයේ මෙච්චර වැදගත් වෙන්නේ කියලා? අපේ ගෞතම බුදුරජාන් වහන්සේ 3 වතාවක් ලංකාවට වැඩම කරානේ. මහියංගනයට, නාගදීපයට, කැලණියට වගේ 3 වතාවක් අපේ බුදුරජාන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඉතින් ඔතනදී 3 වෙනි වතාවේදී අපේ බුදුරජාන් වහන්සේ වැඩම කළේ කැලණියට තමයි. එතකොට අන්න ඒ අවස්ථාවේදී සිද්ධ වෙච්ච සිදුවීම් පෙළක් නිසා තමයි කැලණි විහාරය මේ තරම් පූජනීය වෙලා තියෙන්නේ, වැදගත් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක ගොඩක් දිග කතාවක්. අද නෙමේ වෙන දවසක අපි මේ ගැන රසට කතා කරමුකෝ. ඉතින් දැන් ඔයාලත් අපිත් එක්ක ඔයාලමයි මේ චෛත්‍ය වටේ දක්ෂිනා කරන්න කියලා හිතාගෙන වන්දනා කරන්න. පේනවනේ හරි ලස්සනට සුදුහුණු ගාලා වෙසක් එකට
සරසල තියෙන්නේ කැලණිය චෛත්‍ය. දැන් මෙතන මේ තියෙනවා පේශාවල්ලු මත බුද්ධ පූජාව තැබීමෙන් වළකින්න කියලා. ගොඩක් අය මෙන්න මේ පින පේශාවල්ලු උඩ බුද්ධ පූජා තියෙනවා. එහෙම කරා මොකක්ද වෙන්නේ? බුද්ධ පූජාව කපුට එහෙම ඇදලා දානවා. ඒතර පේශාවල්ලු ජරා වෙනවනේ. ඒ නිසා තමයි පේශාවල්ලු උඩ බුද්ධ පූජාව තියන්න එපා කියලා දැන්වීම් පව ගහලා තියෙන්නේ. ඇත්තටම දැන්වීම් ගහන්න ඕනේ නැහැ. මේක ඕන කෙනෙක්ට තේරෙන්න ඕනේ. හැබැයි ඉතින් අපේ මිනිස්සුන්ට දැන්වීමක් ගහලා කිව්වේ නැත්තම් නොතේරෙන හින්දා තමයි දැන්වීමක් ගහලම මේ කියන්නේ. ඔගොල්ලෝ පින් රැස් කරගන්න යනවා නම් මේක ඒ විදිහට කරන්න. මොකද එහෙම කරලා මේ චෛත්‍ය අපවිත්‍ර කරාම තව කෙනෙක්ට පින් රැස් කරගන්න තියෙන අවස්ථාව තමයි නැති වෙන්නේ. ඔන්න එහෙනම් අපි කැලණි චෛත්‍යයේ වටයක් සම්පූර්ණ කරන්න ඕන මෙන්න කියලා ඉන්නේ. රෝන්ලි මහසය වගේ නෙමේ කැලණි චෛත්‍ය පොඩි සාපේක්ෂව පොඩි. රෝන්ලි සය වටේ අපි යනවා නම් විනාඩි 10ක් විතර වටයක් සම්පූර්ණ කරන්න. හැබැයි මේක එච්චර යන්නේ නැහැ. ඔන්න නම් අපි කැලණි චෛත්‍ය වටය සම්පූර්ණ කරනවා. එහෙනම් අපි දැන් යමු බෝධීන් වහන්සේ වන්දනා කරන්න. දැන් අපි යන්නේ බෝධීන් වහන්සේ වන්දනා කරන්න. යමු. සාමාන්‍යයෙන් මේක හවසටම ආවොත් බෝධීන් වහන්සේට කිට්ටු වෙන්නත් විදිහක් නැහැ. මේකේ පැන් කාලයක් බෝධිරවක් කරන කියන සාමාන්‍යයෙන් පැය භාගයක විතර පොලිමක් ඉන්නවා. හැබැයි දැන් වෙලාව හරියට 2:43යි. දැන් කිසිම රෂ් එකක් නැතුව අපිට බෝධීන් වහන්සේ වන්දනා කරන්න පුළුවන්. ඉතින් බෝධීන් වහන්සේට මල් පූජා කරලා ඊගාවට අපි ගියා බුද්ධ මන්දිරයටත් මල් පූජා කරලා එන්න. මම කලින් කිව්ව වගේම ඔයාලටත් අපිත් එක්ක මේ වන්දනා කරන්නේ ඔයා කියලා හිතාගෙනම වන්දනා කරන්න කියලා මම ආයෙත් මතක් කරනවා. ඊගාවට අපි බුදුමැදුරෙන් එළියට ඇවිල්ලා පහන් පත්තු කරලා සුවඳ හඳුන් කූරු දැල්ලුවා. ඉතින් ඔය දේවල් කරලා අපි දෙන්න බෝධීන් වහන්සේ දිහා බලාගෙනම බුද්ධ වන්දනාව කළා. ඇත්තටම මේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන බුදුන් වඳිනවා කියන්නේ ජීවිතේට අමතක නොවන පින්කමක්, පින්වත් මතකයක්.
දැන් අපි බෝධි පූජාවක් කරන්නයි යන්නේ. මෙතනදී කෙනෙක් අහන්න පුළුවන් මොකද්ද මේ බෝධි පූජාවක් කළාම සිද්ධ වෙන්නේ කියලා. මේකේ විවිධ තේරුම් තියෙනවා. විවිධ අර්ථ තියෙනවා. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව ඒ වගේම බුදුදහමට අනුව මේකට විවිධාකාරයේ එක්ස්ප්ලනේෂන්ස් අපිට දෙන්න පුළුවන්. ඔයාලා දන්නවා ගෞතම බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තේ ඇසතු බෝධියට පිට දීලා කියලා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලබන්නේ බෝධින් වහන්සේ නමක් සෙවණේ තමයි. ඉතින් අපි එවැනි බෝධියකට ගරු කිරීමක් විදිහට තමයි මේ බෝධින් වහන්සේලාට වන්දනා කරන්නේ. ඒ වගේම මේ බෝධි පූජා හරහා පුද්ගලයාට තියෙන දුක් කම්කටොළු කරදර එහෙම දුරු වෙනවා කියලා බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීමක් තියෙනවා. ඒ වගේම බෝධින් වහන්සේ නමක් ගාව තියෙන නිස්කලංක පරිසරය තුලදී තමන් විශ්වාස කරන පූජාවක් කළාම හිතට මාරම ලොකු සහනයක් දැනෙනවා කියලා මනෝවිද්‍යාත්මක ඉගැන්වීමකුත් තියෙනවා. ඉතින් බෝධින් වහන්සේ වන්දනා කරන කෙනෙක්ට මේ මම කිව්ව ඕනම දෙයක් මත පදනම් වෙලා මේ බෝධි පූජාව සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ගණන් හදලා සමීකරණ විසඳලා experimental calculations through මේක තාම scientifically prove කරගන්න විද්‍යාඥයන්ට බැරි වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේක විද්‍යාඥයන්ට ඔප්පු කරගන්න බැරි වුණා කියලා මේ මිත්‍යා මත කියලා බැහැර කරන එක නම් නෙමේ. විද්‍යාත්මක චින්තනයක් තියෙන ප්‍රබුද්ධ මනසක් තියෙන මිනිසෙක් කරන්න ඕනේ දේ. ඇත්තටම මේ ගැන තවත් විස්තර සහිතව වෙනම කතා කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් මම මේ ගැනත් වෙනම වැඩසටහනක් කරන්නම්. ඉතින් මේ විදිහට පැන් කලයක් අරගෙන බුදුගුණ මෙනෙහි කරමින් බෝධිය වටේ පැදකුණු කරලා ඒ පැන් කලය බෝධියට වත් කරන එකට තමයි ඉතාම සරලව බෝධි පූජාවක් කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක මේ බෝධි පූජාවට සම්බන්ධ වෙලා පින් රැස් කරගන්න. මෙතනදී වට 3ක්, වට 7ක්, වට 14ක් වගේ Tamanට කැමති වට ගානක් ඔයාගේ හිතේ තියෙන අදිෂ්ඨානය සිත තුළ තියාගෙන බෝධින් වහන්සේ වටේ පැදකුණු කරන්න පුළුවන්. ඔයාලට පේනවද මෙතන බෝඩ් එකක් තියෙනවා රන් වැට උඩින් බෝධින් වහන්සේ තුළට පැන්වත් කිරීමෙන් පැන් විස කිරීමෙන් වළකින්න කියලා. ඒ කියන්නේ අපේ සමහර මිනිස්සු අර අතන තියෙන ඕපනින් එකෙන්
මේ පැන් ටික බෝධින් වහන්සේට වත් කරන්නේ නැතුව ඒගොල්ලෝ කරන්නේ මේ පැන් ටික කෙලින්ම මේ වැටෙන් විසි කරන එක වැරදි. ඒ කරන්න ඕනේ මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ තියෙන ඕපනින් එකෙන් පැන් ටික දාන එක. ඉතින් බෝධින් වහන්සේ වටේ පැදකුණු කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහට පැන් ටික බෝධින් වහන්සේට වත් කරන්න තමයි තියෙන්නේ. මේ වගේ බෝධින් වහන්සේ නමක් ළඟ ඉඳගෙන බුද්ධ වන්දනා කරනවා කියන්නේ ඒක වෙනමම ෆීලිං එකක්. කියන්න බැරි තරම් නිස්කලංක භාවයක්, කියන්න බැරි තරම් සැහැල්ලුවක් හිතට දැනෙනවා. ඔන්න ඔය හේතුව නිසාමත් මේ බෝධි පූජාව කියන දේ සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් එකක් විදිහටත් යූස් කරනවා. දැන් බෞද්ධ විශ්වාසයක් විදිහට මේකෙන් පින් සිද්ධ වෙනවා. ඒ වගේම අපි සයිකොලොජිකල් පැත්තෙන් මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් මේක සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් එකකුත් වෙනවා. සරලව ගත්තොත් මේකෙන් ඕනම කෙනෙක්ගේ හිත සංසුන් වෙනවා. ඒ නිසා කිසිම බයක් නැතුව අපිට කියන්න පුළුවන් මේ බෝධි පූජාව කියන්නේ සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් එකකුත් වෙනවා. දැවන්ට පේනවද මෙන්න මෙතන තියෙන පිළිමි වහන්සේ නම. දන්නද මොකක්ද කියලා? ළඟට ගිහිල්ලා බලමු. කැලේටනේ ගොඩක් අය දන්නේ මේ පිළිමි වහන්සේ මොකක්ද කියලා. ළඟට ගිහිල්ලා බලලා ඒකටත් අපි මල් ටිකක් පූජා කරලා එමු. මේක නාත දෙවියන්ගේ පිළිමේ. මේ තියෙන මහානුභව සම්පන්න නාත දෙවිඳු වන්දනාව. ඉතින් ඒක හදපු කට්ටියගේ විස්තර. එහෙනම් මේ කැලණියේ තියෙන මේක නාත දෙවියන්ගේ පිළිමේ. එහෙනම් මේකත් අපි බැති සිතින් වන්දනා කරමු. ඒ වගේම අන්න අතන බලට පේනවද මේ මුල්ලේ මෙන්න මෙතන තියෙනවා තවත් විශාල පිළිම වහන්සේ නමක්. මේ වගේම අපි බලමු මොකද්ද මේ පිළිම වහන්සේ කියලා. ගෙස් කරන්න පුළුවන්ද? අතන තිබ්බේ බලට මේ පේන එක නාත දෙවියනේ. දැන් මේක මොකද්ද කියලා ගෙස් කරන්න පුළුවන්ද? කියන්න බෑ මොකද්ද මේ කියලා. කියන්න මොකද්ද? මෛත්‍රී බෝසතාණන්. කවුරු? මෛත්‍රී බෝසත්. බලමු. මෛත්‍රී බෝසත් එතන වැඩ ඉන්නේ කියලා. සැකහැර දැනගන්න හොඳයිනේ. මේ තමයි මොතබුදු වන මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිම වහන්සේ නම. කැලණියේ තියෙන මෛත්‍රී බෝසත් පිළිමේ තමයි මේක. මේ පේනවනේ. මෙත්තෙය්‍ය නාමේන බුද්ධෝ භවින්තා මේ තියෙන්නේ ඒ පිළිමේ. අනාගතයේ කේතුමති රම්කේ උදේන මෙත්තය දිවාකරෝ ජිනෝ. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිමේ තමයි මේ තියෙන්නේ. එහෙනම් මොතබුදු වන මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේව ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට වන්දනාමාන කරගත්ත කියලා සදහ සිතක් ඇති කරගන්න. අතර මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ කතාව කියන්නේ එක වෙනම ලස්සන කතාවක්. අපේ මේ මහායාන බෞද්ධ සංස්කෘතිය තියෙනවා අනාගත වංශය කියලා ලස්සන දේශනාවක්. ඒකේ තමයි අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ මේ කතාව තියෙන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන රාජධානියට කියන්නේ කේතුමති රාජධානිය කියලා. එතකොට ওই මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අර අග්‍ර ශ්‍රාවක දෙනම ඔය ගොඩක් කට්ටිය අපේ දුර්ගම මහරජුන් වහන්සේත් එක්ක ජොයින් වෙනවා.
දුර්ගම රජුරන් තමයි මෛත්‍රී බෝසත්ණන් වහන්සේගේ වමත් සව්. එතකොට දකුණත් සව් වෙන්නේ සද්ධාතිස්ස රජතුමා. ඒ කියන්නේ තිස්ස කුමාරයා. එතකොට මෛත්‍රී බෝසත්ණන් වහන්සේගේ පුතා වෙන්නේ දුර්ගම රජුරන්ගේ පුතා සාලිය කුමාරයා. මෛත්‍රී බෝසත්ණන් වහන්සේ ගිහි කල බිරිඳ වෙන්නේ අනුලා දේවිය. අනුලා දේවිය කියන්නේ කාවන්තිස්ස රජුරුවන්ගේ නංගි කෙනෙක්. එතකොට මෛත්‍රී බෝසත්ණන් වහන්සේගේ ගිහි කල අම්මා වෙන්නේ විහාර මහදේවිය. උන්වහන්සේගේ ගිහි කල තාත්තා වෙන්නේ කාවන්තිස්ස රජතුමා. මොන කතාවක් තියෙනවා? ඒක අපි වෙනම කතා කරමු. හොඳයි. ඊගාවට අපි යමු කැලණි විහාරයේ බුද්ධ මන්දිරයේ ඇතුලේ තියෙන බිතිසිතුවම් බලන්නත්. ඉතින් ඔයාට මේ පේන්නේ කැලණි විහාරය තුළ තියෙන ඉතා ඉහළ ඓතිහාසික මනෝවිද්‍යාත්මක සංස්කෘතික සහ විද්‍යාත්මක වටිනාකමක් තියෙන ලෝක උරුමයක් විදිහටත් හඳුන්වන්න පුළුවන් බිතුසිතුවම් සමූහය තමයි. ඇත්තටම චිත්‍ර කලාව ඉතිහාසය වගේ විෂයන් හදාරන අයට කැලණි විහාරය කියන්නේ නෙක්ස් ලෙවල් කලාගාරයක් තමයි. ඇත්තටම මේ ගැන වෙනම වැඩසටහනක් වුණත් කරන්න පුළුවන්. මොකද මේ බිතුසිතුවම් කියන්නේ ඒ තරම් වටිනාකමින් අනුවන බිතුසිතුවම් සමූහයක් තමයි. මේ පේන්නේ කැලණි විහාරයේ තියෙන කරඬු වහන්සේ නමක්. ඔන්න නම් අපි කැලණි විහාරයත් වන්දනා කරා. අපි හිතනවා රෝනල් සයි වන්දනා කළා වගේම ඔයගොල්ලෝ කැලණි විහාරයත් අපිත් එක්ක වන්දනා කරන්න නැති කියලා. එහෙනම් මේ වගේ තවත් රසවත් බ්ලොග් එකකින් අපි ඔයගොල්ලොත් එක්ක හමු වෙමු. මේ තමයි මදුජිත් ඇන් නිෂා ඩයරීස්.